ජීවිතේ ඔයාගේ වැරදිච්ච තැන් ගැන ඔයා පසුතැවිලි වෙනවද? පසුතැවිලි වෙන්න එපා. මොකද දන්නවද? ඔයා අද ඉන්න තත්වයට ශක්තිමත් වෙන්න ඔයාට හොඳ පාඩමක් කියලා දුන්නේ ඒ වැරදිච්ච තැන් තමයි. ඒ නිසා ජීවිතේ වැරදිච්ච තැන් ගැන කිසිදාක පසුතැවිලි වෙන්න එපා. අද ඉන්න තත්වේ ඔයා දැනගෙන සන්තෝෂෙන් ඉන්න. හුඟක් අයට ජීවිතේ සතුට නැහැ. ඇයි සතුට නැත්තේ? නැති දේවල් පස්සෙම හිත දුවන නිසා. පොඩ්ඩක් බලන්න ඔයාට කොච්චර දේවල් තියනවද කියලා. ඔයා කොච්චර වාසනාවන්තද කියලා. මේ මොහොතේ ඔයා ළඟ තියෙන දේවල් හැම දෙයක් ගැනම සන්තෝෂ වෙන්න. ඔයාට තියෙන දේවල් හොයා හොඳට භුක්ති විඳින්න. ඒ වයින් උපරිම සතුට වෙන්න. ඔයාව හොඳින් බලා ගන්න. අනිත් කෙනෙක් ඔයාට යමක් දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව ඔයාම ඔයා වෙනුවෙන් දෙන්න ඕන උපරිම දේ දෙන්න. දීලා සන්තෝෂෙන් ඉන්න. එතකොට ඔයාට ගොඩාක් හොඳ ජීවිතයක් සකස් කරගෙන රටට ලෝකෙට අන් අයටත් ආලෝකමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි. ඉස්සෙල්ලාම ඔයා අනුන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් සියලු දේ ඔයාම ඔයාට ලබා දෙන්න උත්සාහ කරන්න. ස්තුතියි.